සොබන් සයිබ අවකාශයේ දෙස් විදෙස් පුවත් විමසුම ඩුබයි ලංකා පුවත් සමගින් මම හිමායා හේරත් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස් තල වෙතට. ෂෙයික් සයිඩ් මාර්ගයේ නව මාර්ග පුළුල් කිරීමත් සමග ගමන් කාලය විනාඩි 2 දක්වා අඩු කෙරෙයි. 2026 වසර වන විට ඩුබයි මෙට්‍රෝ සඳහා ස්මාර්ට් ජංගම දුරකථනය හරහා ගෙවීම් කටයුතු ආරම්භෙයි. එමීර් රාජ්‍යයේ වයස අවුරුදු 17 සිට රියදුරු බලපත් සඳහා අයදුම් කිරීම මාර්තු 29 වෙනිදා සිට ක්‍රියාත්මකයි. අතිවිශේෂ ගැසට් නිවේදනයත් සමග ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහනවල මිල පහළට. Tourism has a fast-growing travel and tour services company based in Dubai. Beyond imagination. ෂෙයික් සයිඩ් මාර්ගයේ නව මාර්ග පුළුල් කිරීම හරහා ගමන් කාලය විනාඩි 2 දක්වා අඩු කිරීමට සමත් වුණා. ෂෙයික් සයිඩ් මාර්ගයේ නව මාර්ග පුළුල් කිරීමත් සමග ගමන් කාලය විනාඩි 2 දක්වා අඩු කෙරෙයි. 2026 වසර වන විට ඩුබයි මෙට්‍රෝ සඳහා ස්මාර්ට් ජංගම දුරකථනය හරහා ගෙවීම් කටයුතු ආරම්භෙයි. එමීර් රාජ්‍යයේ වයස අවුරුදු 17 සිට රියදුරු බලපත් සඳහා අයදුම් කිරීම මාර්තු 29 වෙනිදා සිට ක්‍රියාත්මකයි. අතිවිශේෂ ගැසට් නිවේදනයත් සමග ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහනවල මිල පහළට. 2026 වසර වන විට ඩුබයි මෙට්‍රෝ සඳහා ස්මාර්ට් ජංගම දුරකථනය හරහා බස් බැංකු කාඩ් පත් සහ ෆේස් රෙකග්නිෂන් කරන බව සඳහන්. ඩුබාහි පොදු ප්‍රවාහනය සඳහා ගෙවීම් කටයුතු 2026 වසර වන විට ස්මාර්ට් ජංගම දුරකථනය හරහා හෝ ඇඟිලි සලකුණක් ස්කෑන් කිරීම හරහා පහසු වනු ඇතැයි සඳහන්. මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය නිවේදනය කර ඇත්තේ 2026 සැප්තැම්බර් වන විට මගීන්ට ඩිජිටල් මුදල් පසුම්බි බැංකු කාඩ්පත් සහ මුහුණු හඳුනා ගැනීමේ තාක්ෂණීය භාවිතයෙන් ඩුබයි මෙට්‍රෝ සහ බස් ගාස්තු ගෙවීමට ඩිරම් 550 නොල් කාඩ්පත් පද්ධතියට වැඩි දියුණු කිරීමේ කොටසක් ලෙස හැකිවනු ඇති බවයි. RTAහි අධ්‍යක්ෂක ජනරාල් සහ විධායක අධ්‍යක්ෂක මණ්ඩලයේ සභාපති මතර් අල්ටය මහතා තහවුරු කළේ ව්‍යාපෘතිය 40%ක් සම්පූර්ණ කර ඇති අතර දැනට පවතින නොල් කාඩ් පාදක ප්‍රවේශ පත්‍ර ක්‍රමයේ සිට වඩා දියුණු ගිණුම් පාදක ටිකට් පත් ක්‍රමයකට සංක්‍රමණය වීම සඳහා අදියර 3කින් එය ක්‍රියාත්මක කරන බවයි. මේ අතර අජ්මාන් සම්පූර්ණයෙන්ම සම්බන්ධතා රහිත බස් ගාස්තු ක්‍රමයක් හඳුන්වා දුන් එමීර් රාජ්‍යයේ පළමු එමිරේටය බවට පත් වුණා. එමීර් රාජ්‍යයේ වයස අවුරුදු 17 සිට රියදුරු බලපත් සඳහා අයදුම් කිරීමේ රෙගුලාසි මාර්තු 29 වෙනිදා සිට ක්‍රියාත්මක කරන බව වාර්තා වනවා. මාර්තු 29 වෙනිදා සිට බලාත්මක වීමට නියමිත රථවාහන රෙගුලාසිවල කැපී පෙනෙන වෙනසකින් පසුව එමීර් රාජ්‍යයේ තරුණ පිරිසට වයස අවුරුදු 17 දී රියදුරු බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට ඉක්මනින් හැකිවනු ඇති. එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම සංශෝධනය මෝටර් රථ හෝ යතුරුපැදි බලපත්‍රයක් ලබා ගැනීමේ නීත්‍යානුකූල වයස අවුරුදු 18 සිට 17 දක්වා අඩු කරන අතර එම කාණ්ඩ දෙකම එකම රීතියක් යටතේ පෙළගස්වන බව සඳහන්. මෙම තීරණය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී හඳුන්වා දුන් රථවාහන රෙගුලාසි පිළිබඳ නව ෆෙඩරල් නියෝග නීතියේ කොටසක් වන අතර දැඩි ආරක්ෂක පියවරයන් පවත්වා ගනිමින් තරුණ රියදුරන් සඳහා මාර්ග ප්‍රවේශය වැඩි දියුණු කිරීම අරමුණයි. මීට පෙර 17 හැවිරිදි තරුණයින්ට යතුරුපැදි බලපත්‍රයක් සඳහා පමණක් ඉල්ලුම් කළ හැකි වූ අතර මෝටර් රථ බලපත්‍ර වයස අවුරුදු 18 සහ ඊට වැඩි අයට සීමා කෙරුණා. රජය විසින් නිකුත් කළ ඇති අතිවිශේෂ ගැසට් නිවේදනය සමග ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කළ වාහනවල මිල පහළ යන බව සඳහන්. සියලුම රටවලින් ආනයනය කරන ලද වාහන සඳහා බියුරෝ වෙරිටාස් පරීක්ෂණ සහතිකවලට අවසර දීම ඇතුළුව බහුවිධ ආනයන හා අපනයන රෙගුලාසි සංශෝධනය සහිත අතිවිශේෂ ගැසට් පත්‍රයක් රජය නිකුත් කර තිබෙනවා. මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සන සහිතව ඊයේ දින මෙම ගැසට් නිවේදනය නිකුත් කළා.
රේගුවේ හිරවී තිබෙන ජපානයෙන් ආනයනය කළ වාහන මුදා හැරීමට බාධාවක්ව තිබුණේ එම වාහන මෙරටට ආනයනය කිරීම සඳහා ජපානයෙන් අපනයන පරීක්ෂණ සහතික ලබාගත් සමාගමයයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. ගැසට් පත්‍රය නිකුත්වීමත් සමග ජපානයෙන් ආනයනය කළ වාහන සම්බන්ධයෙන් මතුව තිබූ අර්බුදය අවසන් වනු ඇති බවත් මෙම ගැටලුව නිරාකරණය වනු ඇතැයි අපේක්ෂා කරන බවත් අරුක්ගොඩ මහතා පැවසුවා. සිරවී තිබෙන වාහන වෙළඳපළට පැමිණි විට වාහන මිල පහළ යනු ඇති බවත් වාහන තවදුරටත් රේගුවේ සිරවුවහොත් වාහන මිල ඉහළ යා හැකි බවත් වාහන අපනයනකරුවෝ පෙන්වා දුන්නා. ඒ හේතුවෙන් වාහන නිදහස් කිරීමට ඇති බාධා ඉවත් කරමින් හැකි ඉක්මනින් නව ගැසට් පත්‍රයක් නිකුත් කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළා. ඒත් සමගින් අදට නියමිත රාත්‍රී පුවත් විකාශය මෙන් හිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. අයබෝවන්.